අදත් අපේ ගාඩන් එකේ YouTube channel එක නරඹන ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඕගොල්ලන්ට කියන්නලා දෙන්න යන්නේ අලුත් tool එකක් ගැන. ඒ කියන්නේ මොකද දැන් gardening වලදී දැන් මට නම් ඇත්තටම ගොඩක් වෙලාවට ඒ කියන්නේ ශාක කප්පාදු ඒ වගේ දේවල් ගොඩක් වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් කරද්දී අපිට මේ pruning වලට ඒ කියන්නේ කතුරක් හරි භාවිතා කරන්න වෙනවා. දැනට අපි දැන් ලංකාවේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන කතුරු ගත්තොත් ඒවා මැනුවලි කපන්න ඕනේ. ඉතින් දැන් අපි ගොඩක් ලොකු අත්තක ගොඩ පළතුරු ගස් ගොඩක් එහෙම කප්පාදු කරනවා නම් ඒක අපිට කරදරයක්. ඉතින් ඒ හින්දා තමයි අද මම ඕගොල්ලන්ට කියන්න දෙල යන්නේ මේ ඉලෙක්ට්‍රොනික ප්‍රූනින් එක. ඒ කියන්නේ මොකද දැන් මේකෙන් ගත්තොත් අපිට ගොඩක් ප්‍රමාණයක් කට් කරන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම මහන්සියක් නැතුව එක ස්විච් එකක් ඔබපු සැනින් ලොකු අත්තක් වුණත් කැපීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ප්‍රූනින් ෂාවර් එකෙන් මම ඕගොල්ලන්ට කපලා පෙන්නන්න. දැන් මේ ගහ ගත්තොත් මේ පේරත්ත තමයි දැන් මම කපලා පෙන්නන්න යන්නේ. මොකද සාමාන්‍යයෙන් ඇයි අපි මුලින්ම බලන්න ඕනේ ඇයි ගහක් අපි කප්පාදු කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු අඹ ගහක් කියලා. ඉතින් අඹ ගහක වුණත් සාමාන්‍යයෙන් ගොඩාක් අතු ඇවිල්ලා ඒ ගහට ඉරේලිය එන්නේ නැති වුනහම ඒ ගහ ඒ කියන්නේ නයිට්‍රජන් ගතියත් එක්ක ගහ වැඩෙන එක තමයි වෙන්නේ. ඉතින් නමුත් අපි ගහේ අතු හොඳින් කප්පාදු කරලා ඒකේ කඳට ඉරේලිය වැටෙන්න ගත්තොත් එයා ඊළඟට කඳේ අර කිරි උණු වෙනකොට එහෙම ගෙඩි එන්න බලනවා. ඊට අමතරව දැන් ඒ ගහේ අතු කැපෙනකොට එයා හිතනවා මේ දැන් මාව මැරෙන්න යන්නේ ඒ හින්දා මම වර්ගය බෝ කරන්න ඕනේ කියලා. ඉතින් ඒ හින්දා ගහ ඔටෝමැටික්ලි අපිට පළදාව ලබා දෙන. ඉතින් අර ප්‍රූනින් කරාම ඒ වගේ අපිට වාසියක් තියෙනවා. ඊට අමතරව ගහේ දැන් අපි හිතමු මේ ශාකේ අත්තක් දිරලා දිලීරයක් හැදිලා නැත්නම් මොකක් හරි ලෙඩ රෝගයක් හැදුනත් අපිට ඒ අත්ත අනවශ්‍යත්වයක් නෑ. ඒක අයින් කරන්න පුළුවන්. ඉතින් දැන් මේ වගේ ටූල් එකකින් කට් කරද්දී ඕගොල්ලන්ට හරිම පහසුයි. ඒ කියන්නේ ලොකු අත්තක් වුණත් එක සැනින් අපි මෙහෙම කරද්දි ටක් ගාලා කැපෙනවා. දැන් මේ අත්ත උනත් දැන් මේක ගත්තොත් මේක අපේ ඇඟිල්ලකටත් වඩා ලොකුයි. නමුත් මේ ඉතින් සෑහෙන්න ඉක්මනින් අපිට කැපීමේ හැකියාව තියෙනවා. හැබැයි ඉතින් මේ වගේ ටූල් එකක් භාවිතා කරනකොට පොඩි කෙනෙක්ට එහෙම අපි භාවිතා කරන්න දෙන්න හොඳ නැහැ. මොකද මේක ඒ කියන්නේ මේක බටන් එකකදී ඇඟිල්ලක් උනත් කැපෙන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. දැන් මේ පේර අත්ත උනත් මේ අපිට පෙති පෙති ගන්න පුළුවන්. ඊළඟට මේකේ අනිත් විශේෂත්වය තමයි මේකේ කැපෙනකොට අර ෂාප් විදිහට කැපෙනවා. එතකොට ඒ වගේ හොඳට ෂාප් කැපෙනකොට ඒකෙන් අත්ත නිකන් අපි දැන් මන්න පිහියකින් එහෙම කපද්දී පුරලා යනවා. ඉතින් අර ඒ වගේ දෙයක් වෙන්නේ මේක හොඳට කැපිලා ඊළඟට එතෙන්ට ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා. අපි ඉතින් තව දෙයක් දැනගන්න ඕනේ. අපි ශාකයක් ඒ කියන්නේ කප්පාදුවෙන් පස්සේ එතෙන්ට අපිට භාවිතා කරන්න පුළුවන් මොනවා හරි ඒ කියන්නේ දිලීරනාශක. එහෙම දිලීරනාශකයක් නැත්නම් අපිට විදේශීය පේන්ට් එකක් ගෑවත් ඇති. ඉතින් අර ඒ විදිහට තමයි අපි කප්පාදුවක් නිසියාකාරව කරන්නේ.